පුරුදු විදිහට ඔයාවත් එක්කරගෙනම අද අපි බලන්න යන්නේ 2015 රිලීස් වෙච්ච ප්‍රේමම් කියන මලයාලම් මූවි එක. 1948 දී ඩේවිඩ් සහ තෙරේසාට දාව ඉපදෙනවා ජෝර්ජ් කියන පුංචි කොල්ලා. 1999 දී පළවෙනි පන්තියකුත් එක්කම ජෝර්ජ් SSLC විභාගය සමත් වෙනවා. දැන් වසර 2000 දී ජෝර්ජ්ගේ කතාව තමයි මේ විදිහට පටන් ගන්නෙ. ජෝර්ජ් කියනවා මම මේරිට අවංකව ආදරය කරමි කියලා. එහෙම කියන ගමන් ජෝර්ජ් මේ ලියන්නේ මේරිට ලව් ලෙටර් එකක්. මම පළවෙනි වතාවට මේරිව දැක්කේ පල්ලියේ බයිබලයේ කියවනකොටයි. ඔය විදිහට කියන ගමන් වරදින ගානේ කොළ ඉර කිසිම වැරද්දක් අහුවෙන්නේ නැති වෙන්න ලස්සනටම ලියුමක් ලියන්න ජෝර්ජ් පැය ගාණක් කොට්ටු වෙනවා. ජෝර්ජ්ගේ අතිජාත මිත්‍රයෝ දෙන්න වෙච්ච කෝයයි ශම්බුයි කඩමණ්ඩියට වෙලා ඉන්න අතරේදී මෙයාලා දකින්නෝ මේරිව. ඉතින් ඒ විස්තරේ ඉක්මනටම කෝල් කරලා ජෝර්ජ්ට කියන්න මෙයාලා try කරද්දි ඒ වෙද්දිත් ජෝර්ජ් එන ගමන් තමයි ඉන්නේ. යාළුවන්ගේ මඟ පෙන්වීම යටතේ ජෝර්ජ් මේ විදිහට යනවා මේරිගේ පස්සෙන්. නිතරම වගේ මේරිත් එක්ක ඉන්න සෙලින් තමයි අක්කේ අන්න අපි පල්ලියේදී දැකපු කොල්ලා කියලා ජෝර්ජ්ව මේරිට පෙන්වන්නේ. මේරිගේ බැල්ම ධනාත්මක ලකුණක් විදිහට හිතන ජෝර්ජ් අමුතු ලෝකයකට යන්න පටන් අරන් මේරිට තැල්ල බඳින්නත් හිතලා ඉවරයි. හැබැයි ඒ සතුට එච්චර කාලයක් එකම විදිහට තියෙන්නේ නැහැ. මොකද ලියුම දෙන්න හිතාගෙන අදිෂ්ඨානයෙන් පෙරට ආපු ජෝර්ජ් දකිනවා මේරිගේ පස්සෙන් ආපු වෙන කොල්ලෙක්ට එයාගේ තාත්තා අප නැති වෙන්න දෙන සබ්බුව. ඉතින් යාළුවෝ දෙන්නත් එක්ක ජෝර්ජ් මේ විදිහට පැනගන්නේ දුර තියාම දැකපු මාමණ්ඩිගේ හැසිරීමේ දරුණුකම නිසා. ලියුම වැඩේ හරි ගියේ නැති පාර ජෝර්ජ් ඊළඟට try කරන්නේ මේරිගේ ගෙදර නම්බර් එක හොයාගෙන යාට කෝල් කරන්න. හැබැයි තාත්තා තමයි මේ කෝල් එක ආන්සර් කරන්නේ. ඉතින් ලොකු බොරුවක් ගොතලා ක්ලාස් එකේ යාළුවෙක් විදිහට පෙනී ඉඳලා මේරිට ෆෝන් එක දෙනකම්ම ජෝර්ජ් මේ වැඩේ අතාරින්නේ නැහැ. ජෝර්ජ් මේරිගෙන් අහනවා මං ඔයාව හම්බෙන්න හෙට එන්නද කියලා. එපා ඕන්නේ නැහැ කියලා මේරි කිව්වත් කොල්ලා වැඩේ අතාරීද? ඊළඟ දවසෙත් යනවා මෙයා මේරිගේ පස්සේ. ටික දුරක් ගියාට පස්සේ දුවමු මචං කියලා ජෝර්ජ් එකපාර හැරෙනවා. ඉතින් ඒ අද මේරිට ආදරේ කියන්න ආපු නළුවෙක්ට තාත්තා නොකියම ඇවිත් කෑමක් දෙන්න යන නිසා. යාළුවොත් එක්ක තව ප්ලෑන් එකක් ගහන ජෝර්ජ් ඊළඟ දවසේ මේරි ඉස්කෝලේ ඇරිලා එන තැනට ඇවිත් ඉන්නවා. කලින් දවසේ ගුටි කෑවට ඒ නළුවත් අද මේරිව හම්බෙන්න ඇවිල්ලා. හැබැයි මේරි මේ කාවවත් ගණන් ගන්නේ නැහැ. ඔය විදියට පස්සෙන් යන අතරේදී ඉබේටම ජෝර්ජ්ගේ බයිසිකලේ මේරිගේ ගෙදර ළඟම කැඩෙන්න ගන්නවා. දවසක් නෑරම කෙල්ලව දැක බලා ගන්න එක තමයි ජෝර්ජ්ට දැන් තියෙන විශේෂම රාජකාරිය. නිර්භීතව එක දවසක ජෝර්ජ් එනවා මේරිට ආදරේ ප්‍රකාශ කරන්න හිතාගෙන. හැබැයි ඒ දවසේදී මේරිගේ ළඟින්ම එක කොල්ලෙක් ඉන්නවා. ඉතින් මේ කොල්ලගේ නම ජෝර්ජ්. අපේ ජෝර්ජ්ට මෙයාව අඳුන්නලා දීලා මේරි කියනවා ඔයා එදා කෝල් ගත්තනේ අපේ ගෙදෙට්ට තාත්තට ඔයා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා වගේ කියලා. ඉතින් මේ ජෝර්ජ්ට මේරිත් එක්ක කතා කරන්න විදිහක් නැල්ලු එයා ඉන්න තැන ඉඳන්. ඒ නිසා මේරි ඉල්ලනවා ඔයාලට පුළුවන් නම් ඔයාලා ඉන්න තැනක ඉඳන් මෙයාට කෝල් කරන්න ඉඩ දෙන්න කියලා. ඉතින් මේරිගේ මේ ඉල්ලීමට ශම්බුයි කෝයයි බෑ කියලා එක එක හේතු කියද්දි ජෝ කමක් නෑ කියලා මේ අලුත් ජෝඩුවට උදව් වෙනවා. කොහොම වුණත් ජෝර්ජ්ගේ හිතෙත් විරහ ගීත ගෑනවා. එයාගේ පෙනුමත් සවුත්තුයි වාසනාරේකාව බොඳ වෙලා ගිහින් තියෙන මේ කාලේ ජීවිතේ නරකම කාලේ කියලා වැළපෙන ගමන්. උදව් වෙන්න හිත දුන්නත් ජෝර්ජ් තනි වුණු හැම වෙලාවකම මේ ගැන කල්පනා කරනවා. ඒත් එක්කම අපි එකපාරම යනවා 2005 වර්ෂයට. මේ වෙද්දි ජෝර්ජ් කොලෙජ් එක ඉගෙන ගන්න ඉලන්දාරි වයස කොල්ලෙක්. පේන විදිහට ඒ කාලේ තිබ්බ අහිංසක කොළු ගතිය නම් දැන් නැති වෙලාම ගිහින්. කොයි වෙලෙත් පැටලෙන ගතිය තමයි දැන් මේ අය ළඟ තියෙන්නේ. ඔය දේවල් වලින් පස්සේ ආයම අත් හිටවපු මාස දෙකකට පස්සේ කතාව තමයි මේ. දතකට මැදලා රැවුල එහෙමත් හදාගෙන නැගිටපල්ලා කොලෙජ් යමු. අද ජුන් වෙනවා. රැක් පාරක් දාමු කියලා ජෝර්ජ්යාගේ යාළුවෝ ටිකත් අඬ ගහගෙන කොලෙජ් එකට එනවා. එන මගදීම ජෝර්ජ් අල්ලගන්නේ ජූනියර් කෙල්ලෝ දෙන්නෙක්ව. උඹලගේ නම මොනවද කියලා අහලා මේ දෙන්නට නටන්න කියලයි ජෝර්ජ් මුලින්ම බල කරන්නේ. ඔය අතරේදී එතනින් නිකමට යන කොල්ලෙකුත් මේ වැඩේට මාට්ටු වෙනවා. ඒ කොල්ලා නම් බය නැතුව නටනවා. මොන කෝස් එකටද ආවේ අහලා ඕ අපේ දෙපාර්තමේන්තුවේ කියලා ඒ කොල්ලව මේ කට්ටිය යවනවා. ඒයි සාරි කියලා මේ සාරි අඳගත්ත කෙල්ලටත් ජෝර්ජ් කතා කරනවා. නම මොකද්ද කියලා ඇහුවහම මේ කෙල්ල මලර් කියලා උත්තර දෙනවා. ඊට පස්සේ මලර් දෙමළෙන්ම අහන්නේ ඔයාලගේ නම මොනවද කියලා. දෙමළ කෙල්ලෙක් කියලා සතුටු වෙන ගමන් මොන කෝස් එකටද ආවේ කියලාත් මලර්ගෙන් මෙයාලා අහනවා. මම ශිෂ්‍යාවක් නෙවෙයි. මම ආවේ උගන්වන්න. මම ආරාධිත ආචාර්යවරියක් කියලා කිව්වහම කට්ටියගේ තිබුණු ගැම්ම හැමම නැති වෙනවා. ඉතින් මේ තුන් දෙනා BSc ෆයිනල් එකේ ඉගෙන ගන්න කියලා දැනගන්න මලර් පිළිවෙලින් කෝයවයි ශම්බුවයි අඳුර ගන්නවා. ඒ අතරදී අර කෙල්ල දෙන්න මෙයාලා අපිව රැක් කරා කියලා කංකෙදිරි ගන්න ගන්නවා.
ගන්නවා. ඒක එච්චර හිතන්න එපා. අපි තනියම දේවල් වලට මුහුණ දෙන්න එපයි කියලා මලර් මිස් මෙයාලව ෂේප් කරනවා. ඉතින් ඔන්න මලර් මිස් උගන්වන්න යන ජූනියර් පන්තියට මේ සීනියර්ස්ලා තුන්දෙනා ගිහාම තිබ්බ සද්ද එකපාරටම නැති වෙලා යනවා. ඒ වගේම අලුත් නංගිලා ටික මේ තුන්දෙනා දිහා හරි උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. මිස් ඉන්න හින්දාම පන්තියකට යන ජෝර්ජ් මගදී කෙනෙක්ගෙන් ඉල්ලන් ආව මේ මද්යපානයේ රස බලන්න අලුත් කොල්ලෙක්ට බල කරනවා. ඉතින් මේ නාඩගම දකින මලර් මිස් තුන්දෙනාවම එළියට දානවා. එළියට ගිහින් ආපහු හැරිලා එන ජෝර්ජ් මැඩම් විනාඩියක් දෙන්න. මං බීලා හින්දා කියනවා කියලා හිතන්න එපා. ඔයාගේ පෙනුම හරිම ලස්සනයි කියලා තමයි මෙතනින් යන්නේ. වෙරිමතේ ජෝර්ජ් කියනවා මොනතරම් ලස්සන නමක්ද මලර් කියලා. දැන් උඹ මොකටද එන්න හදන්නේ? මතක තියාගනින් ඒ උඹේ ටීචර් කියලා කෝයා මේ වෙලාවේදී කියනවා. හැබැයි ජෝර්ජ් එයාව දැක්ක ගමන් මට ආදරයක් ඇති වුණා කියලා කිව්වහම යාළුවෝ දෙන්න හොල්මන් වෙනවා. ඔය අතරදී පීටී සර්රුයි විමල් සර්රුයිත් එක සාකච්ඡාවක. පීටී සර් අහනවා ඒ ටීචර් ආව ගමන් උඹට ආදරයක් ඇති වුණාද කියලා. සර් ආදරයක් ඇති වෙන්න යන්නේ තප්පරයයි කියලා තමයි විමල් සර් උත්තර දෙන්නේ. බලන් යද්දි මේ ආදර කතා දෙකේම මවාගත්ත ආදරවන්තිය වෙන්නේ මලර් මිස්. රස්සාවකුත් කරලා හොඳ පඩියක් අරන් පුංචි බබෙක් ලැබුණට පස්සේ ගෙදර අයත් අවුලක් නැති වෙයි කියන තැනටම ජෝර්ජ් එයාගේ කතාව නම් ගොඩනගාගෙන ඉවරයි. ප්‍රින්සිපල් දැනගන්න කලින් දවසේ උන දේවල් වලට මිස්ගෙන් සමාව ගන්න කියලා යාළුවෝ දෙන්න ජෝර්ජ්ට කියනවා. ඒක නම් කවදාවත් කරන්නේ නෑ කියන ජෝර්ජ් මිස්ගේ නම්බරේ අරන් යාට කතා කරන්නද කියලා අහනවා. කොහොම හරි සාකච්ඡාව ඉවර වෙලා ජෝර්ජ් මලර් මිස්ව හම්බෙන්න යද්දි විමල් සර්රුත් එයාව මුණ ගැහෙන්න ඇවිල්ලා. ඉතින් විමල් සර් ජෝර්ජ්ටත් කලින්ම මිස්ගෙන් නම්බරේ ඉල්ලනවා. ඉතින් මිස් එකපාර නම්බරේ දුන්නට පස්සේ සර් මෙතනින් යන්නේ හරිම සතුටින්. සර් යනකන් ඉඳලා hina වෙවි මලර් මිස් කියනවා අන්තිම නම්බරේ මාරු කරලයි දුන්නේ කියලා. ඒත් එක්කම ඇත්තටම අපිට සමාවෙන්න කියන ජෝර්ජ් එකපාර මේ විදියට සමාව අරගෙන ප්‍රින්සිපල්ට මේ ගැන කියන්න එපා කියලාත් කියනවා. හිතලා බලන්න ඕනේ කියලා නෝන්ඩියට hina වෙලා මිස් මෙතනින් යන්න යනවා. විමල් සර් ජාව පාඩම උගන්වද්දී අතරමැදින් පන්තියට එන මේ කොල්ල තුන්දෙනා ඉස්සරහා ඉන්න කෙල්ලගේ කොණ්ඩෙත් ඇද නසරාණි වැඩ පටන් ගන්නවා. ඔය අතරදී පන්තියේ එළියෙන් යන මලර් මිස්ව දකින සර්ට ජාව මාවා කියලා පැටලෙනවා. අනිත් ළමයි hina වෙන අතරදී ජෝර්ජ් නම් හැරි බලාගෙන ඉන්නේ මලර් මිස් දිහා. ඔන්න මලර් මිස්ගේ තවත් පන්තියකට මේ ත්‍රිබල හොරෙන් බනිනවා. ඒ වෙලාවෙදිත් මිස්ගේ අතේ මාට්ටු වෙන හින්දා අදත් මෙයාලට පන්තියෙන් එළිය තමයි ඉන්න වෙන්නේ. මොකද මේ ඉස්කෝලේ පොඩි උන් වගේ පන්තියෙන් එළියට දැම්මද කියලා අහලා පියන් අංකල් hina වෙලා මෙතනින් යන ගමන් උඹලගේ ටීචර් මරු කඳක් නේද කියලාත් කියනවා. මේ මිනිස්සයා කට පියා ගන්නවත් එක්කම ජෝර්ජ්ගෙන් හොඳ කණේ පාරක් මේ මිනිහට වදිනවා. ක්ලාස් එක ඉවර කරලා එන මලර් මිස් ආයෙනම් මගේ පන්තියට වෙලාවට එන්න කියලා මේ තුන්දෙනාට කියනවා. ඒ වගේම විශේෂ උපදෙස් ටිකක් දෙන්න මිස් ජෝර්ජ්ව නවත්ත ගන්නවා. හැබැයි මේ වෙලාවෙදිත් මෙතෙන්ට කඩාපනින විමල් සර් අර නම්බරයට කෝල් ගත්තාම නාකි කෙනෙක්නේ කතා කරේ කියලා මිස්ට කියනවා. ඒ අපේ හොස්ටල් එකේ ප්‍රධානියා. ඔයාගේ මැසේජ් දැකලා එයා කිව්වා ඔයා නම් හරි අඟරකාරයෙක් කියලා. විමල් සර්ට මේක ප්‍රශ්නාර්ථයක් වෙද්දී ඒකේ තේරුම කුකුලෙක් කියන එක කියලා පීටී සර් කියනවා. පැත්තක ඉඳන් ජෝර්ජ් මේවට හොඳටම hina වෙවි තමයි ඉන්නේ. ඊළඟ දවසේ ජෝර්ජ් පන්තියේ හිටියට එයාගේ සිහිය නම් තිබුණේ ස්ටාෆ් රූම් එකේ ඉන්න මලර් මිස් දිහාවට. බංකුව ඉස්සරහට කර ජෝර්ජ් මේ විදිහට බලාගෙන ඉන්නවා මිස් දකිනවා. ඉතින් මිස් දාන පුංචි hinaවට ජෝර්ජ් පුදුම විදිහට සතුටු වෙනවා. අවතාරේ වගේ එහාට මෙහාට යන ගමන් මේ කොල්ල දාන මේ ඇක්ෂන් වලින් මිස්ගේ මූණට hinaවක් ගේනවා. කොහොම හරි ඉතින් දර්ශනපතේ අවහිර කරන්න නම් ජෝර්ජ් කිසිම වෙලාවක ඉඩක් දෙන්නේ නැහැ. මලර් මිස්ගේ hinaව දකින්න ජෝර්ජ් මේ විදිහට එක දේවල් කරනවා. ඔය අතරදී ජෝර්ජ් මිස්ට මැසේජ් කරන්නත් ගන්නවා. මිස්ගෙන් ඒවට උත්තරත් ලැබෙනවා. ඊළඟ දවසේ විමල් සර්රුයි පීටී සර්රුයි මේ තුන්දෙනාට නිකම්ම කෑම අරන් දෙන්නයි යන්නේ. ඉතින් ජෝර්ජ් නම් ඇති වෙන්න කෑම ඕඩර් කරනවා. ඉතින් මේ දේවල් කරන්නත් හේතුවක් තියෙන්න එපයි. විමල් සර් මෙහෙම කතාව පටන් ගන්නවා. ජෝර්ජ් මගේ අම්මා මට හොඳ මනමාලියක් හොයනවා. ඒත් මගේ සිහින කුමරියව මට හම්බුණා. ටික වෙලාවක් ගියාමයි ජෝර්ජ්ට තේරුම් යන්නේ විමල් සර් මේ කියන්නේ මලර් මිස් ගැන කියලා. කලින් පාර මේරිගේ කතාවේදී වගේම මේ කතාවේදීත් විමල් සර් එන්නේ ජෝර්ජ්ගෙන් උදව් ඉල්ලන්න. ඉතින් මෙයා ඉල්ලන්නේ මිස්ට එයා ගැන හොඳ වර්ණනාවක් කරන්න කියලා. සර්ව ගොනාට අන්දලා දීපලවත්කම් ගැනත් එක්ක ගලපලා කතාවක් හදාගන්න ගමන් මෙයාලා කැම ටික ඉවර කරගන්නවා. ඊළඟ දවසේ යාළුවෝ සෙට් එක ජෝර්ජ් ළඟට ඇවිල්ලා ඌ මාර කඩවසම් ජිම් යන පොරක්ද කොහෙද කියලා කෙනෙක් ගැන විස්තර කියනවා. ඒ කවුද කියලා බලන්න යන ජෝර්ජ් දකින්නේ අරිවු කියන මලර් මිස්ගේ මස්සිනාව.
මස්සිනාට මේ තුන්දෙනාව මලර් මිස් අඳුන්නලා දෙන්නේ ශිෂ්‍යයෝ විදිහට. ඒකට ජෝර්ජ්ට නම් ටිකක් අවුල් යනවා. කතා බහ කරලා අඳුරගත්තට පස්සේ මේ සෙට් එකම කැන්ටින් එකට යනවා. දුර ඉඳන් මේ දිහා බලාගෙන ඉන්න විමල් සර් ඒ මල්ලි වෙන්න ඇති නේද? මට වඩා කඩවසම්. කොණ්ඩෙත් තියෙනවා ඇඟපතක් තියෙනවා කියලා එක පැත්තක ඉඳන් දුක් වෙනවා. ජෝර්ජ් ඉන්නේ තවුලෙන් කියලා මලර් මිස් දකිනවා. රෑ වෙලා යාළුවොත් එක්ක සෙට් වෙලා හිටියත් ජෝර්ජ් ඉන්නේ මූඩ් ගහලා. ඔය අතරදි මලර් මිස්ගෙන් එන කෝල් එක ආන්සර් කරන්න ජෝර්ජ් පැත්තකට යනවා. මලර් අහනවා අරිබුට මං වාව ශිෂ්‍යයෙක් විදියට අඳුන්වලා දුන්න එක වැරදිද කියලා. ඔව් කියලා එකපාරටම කියන ජෝර්ජ් මං වාගේ ශිෂ්‍යයෙක්ද කියලා මලර්ගෙන් අහනවා. ඔව් ශිෂ්‍යයෙක් තමයි කියලා මලර් කියන්නේ hina වෙවි. එයා ඒ වෙලාවෙම ගියා. මං රෙදි හොද හිටිය නිසායි කෝල් එකක් ගත්තේ නැත්තේ කියන මලර් අහනවා හෙට උදේ ඔයා එද්දි පිච්ච මල් අරන් එනවද කියලා. මම අරන් එන්නම් කියලා ජෝර්ජ් එකපයින්ම කියනවා. ඉතින් ගුඩ් නයිට් කියලා ජෝර්ජ්ගේ හිත හදලා තමයි මලර් මිස් කෝල් එක කට් කරන්නේ. උදේ පාන්දරම මල් ටික අරන් ඇවිත් ජෝර්ජ් මලර් අතට දෙනවා. අද මලර් එයත් එක්ක එන යාළුවාට ජෝර්ජ්ව ශිෂ්‍යයෙක් විදියට අඳුන්වලා දෙන්න කටාරම් මෙයා මගේ යාළුවෙක් කියලා ජෝර්ජ් අඳුන්වලා දෙනවා. ඉතින් ඒ වචන ටික ජෝර්ජ්ට නම් ලොකු දෙයක්. යාළුවා පැත්තකට යනකන් ඉඳලා මලර් ජෝර්ජ්ගේ නළලේ තිලකයක් තියෙනවා. ඉතින් ඒ පුංචි ස්පර්ශය ජෝර්ජ්ව දුර ගමනක් අරන් යනවා. සැරින් සැරේ දුර ඉඳන් මලර් දිහා බල ඉන්න ජෝර්ජ් පොතක් උස්සන් මේ යන්නේ බොරු ගැටලු මවාගෙන. ගුරුවරියව ආදරවන්තියක් කරගත්ත එකේ වරදක් කොයි මොහොතකවත් ජෝර්ජ්ට නම් දැනෙන්නේ නැති තරම්. ඒ වගේම මලර් මිසුත් මේ කොල්ලව දුරස් කරගන්න හිතලා බලන්නේවත් නැති පාටයි. කොයිතරම් කෙල්ලෝ හිටියත් මේ ටීචර්ගේ හැඩ තමයි මේ කොල්ලට පෙනුනේ. උඩ පෙන්න මොකද්ද මේ ජෝර්ජ් මලර්ට පෙන්වන්න හදන්නේ. ඉතින් ඒ ජෝර්ජ් මහන්සියෙන් ලිව්ව මලර් කියන නම තමයි මිස් මේ විදිහට දකින්නේ. ඒ පාර සෙට් එකම ආයමත් ජෝගියක් නටන්න ලෑස්ති වෙනවා. නැටුම් උගන්වන්න කියලා කෙනෙක්ව එක්කන් ඇවිල්ලා මේ මිනිස්සයා කියලා දෙන එක ස්ටෙප් එකක්වත් අල්ලගන්න මේ අයට බැරි වෙනවා. උගන්වනවට වැඩිය ෆෝන් එකේ රාජකාරී තිබ්බ නිසා මේ කට්ටිය මේ මිනිස්සයාව ගහලා පන්නනවා. ඒ ඉන්න අතරේදී ජෝර්ජ්ට මලර්ගෙන් කෝල් එකක් එනවා. මොකද කරන්න කියලා ඇහුවාම ජෝර්ජ් කියන්නේ ඩාන්ස් මාස්ටර් කෙනෙක් හොයනවා කියලා. ඒ මෙයාලගේ කලාවුලලට. හම්බුන කෙනා ෆෝන් එකේමයි කියලා ජෝර්ජ් කිව්වට පස්සේ එහෙනම් මං ඔයාලට උගන්වන්නද කියලා මලර් අහනවා. උගන්වන්න පුළුවන් වුණත් බැරි වුණත් ජෝර්ජ් නම් ආසාවෙන් මේකට මලර්ට අවස්ථාව දෙනවා. සින්දු අහලා ආයෙමත් ඒක අහන ගමන් මලර් එකින් එක ස්ටෙප් හදද්දි ජෝර්ජ් වගේම අනිත් අයත් බලාගෙන ඉන්නේ හොල්මන් වෙලා. පොඩ්ඩක් කතා කරලා ලේසි විදිහට ස්ටෙප් එහෙමත් හදාගෙන ඩාන්ස් එක හදාගත්තට පස්සේ මලර් මිස්ට මේ මහන්සියේ ප්‍රතිඵලය දකින්න වෙන්නේ කොලෙජ් එකේ කලා උළෙල දවසේදී. ඉතින් මේ කොල්ලෝ ටික එකම ගැම්මෙන් නටන නැටිල්ලට හැමෝගෙම ඇස් පුදුම වෙනවා. ඉතින් මේ වැඩේ කාටත් අමතක නොවන මතකයක් වෙනවා. ඒ වගේම මේක උපරිම සතුට විඳින්නේ මලර් මිස්. සුපිරියට තිබුණා. මටත් හිතුණා නැගිටලා විසිල් කරන්න. ඒ විදිහට මලර් මිස් මෙයාලත් එක්ක සතුට බෙදා ගනින්ති යාළුවෝ ටික හිතලම මෙතනින් යන්නේ මේ දෙන්නට තනි වෙන්න දීලා. ටික වෙලාවක් නිහඬවම බලන් ඉඳලා අරිව් බලන් ඉන්නවා. මම ගිහින් එන්නම් කියලා මලර් එයාගේ ගමට යන්න පිටත් වෙද්දි මලර් මට ඔයාව ගොඩක් මතක් වෙයි කියලයි ජෝර්ජ් එයාට සමු දෙන්නේ. පුරුදු විදිහට එදා රාත් ජෝර්ජ් යාළුවොත් එක්ක සෙට් වෙලා ඉන්න අතරේදී යාළුවෝ අහනවා අපි ආදරෙන් බැඳෙන්න කොහොමද කියලා. මේ ගැන දාර්ශනිකයෙක් වෙච්ච ජෝර්ජ් කියනවා මචං ආදරය කියන්නේ විශේෂ හැඟීමක්, වේගවත් හැඟීමක්, සුමීරු සංගීතයක් වගේ. ඒ විදිහට අදහස් කියන ජෝර්ජ් වෙරි මතේ වුණත් ෆෝන් එක දිහා බලාගෙන ඉන්නේ මලර් එයාට කතා කරයි කියලා. දවසින් දවස මේ විදිහට මලර් නැතුව කාලය ගෙවන ජෝර්ජ් දින ගණමින් ඉන්නේ ආයෙමත් කොලෙජ් එක පටන් ගන්න දවස එනකම්. ඉතින් ඒ දවස උදා වෙනවා. ජෝර්ජ් කොලෙජ් එකට එන්නේ හරිම උනන්දුවේ. උගන්වන අතරදී විමල් සර් එයාට ලැබෙන නෝට් එකක් මේ විදිහට කියවනවා. ආරාධිත ආචාර්ය මලර් මෙනවිය ගුරු ජීවිතය නවතා තිබෙනවා. ඇය අනතුරකට ලක් වී ඇති අතර නිරුපද්‍රිතව බේරී තිබෙනවා. ඇය දැන් සිටින්නේ දෙමව්පියන් සමග. ඇගේ සුවය වෙනුවෙන් යාඥා කරන්න කියලා සර් නවතිනවා. ඒ වචන ඇහුණ ගමන් ජෝර්ජ් මේ විදිහට පිටත් වෙන්නේ තියෙන හැම වැඩක්ම අත්හැරලා මලර්ගේ ගෙදර හොයාගෙන යන්න. කොලෙජ් එකට දැනුම් දුන්න ගමන් ඔයාලා ආවද? මං හිතුවේවත් නෑ ඔයාලා එයි කියලා. ඔයාලා මේ තරම් යාට ආදරෙයි කියලා මට දැනුයි තේරෙන්නේ. ඒ විදිහට කියමින් මලර් මිස්ගේ මස්සිනා මෙයාලව පිළිගන්නවා. හැබැයි ජෝර්ජ්ට දරා ගන්න අමාරු තවත් එක දෙයක් අරිවු කියනවා. ඒ මලර් මිස්ට දැන් කිසිම දෙයක් මතක නෑ කියලා. ඉතින් ඒ දේ ඇහුවාම ජෝර්ජ්ගේ හිත එකපාර කඩා වැටෙනවා. මලර් ජෝර්ජ් දිහාම බලාගෙන හිටියත් නම් කිව්වට පස්සේ තමයි මලර් මෙයාලට හායි කියන්නේ.
මලර්ගේ ළඟටම ජෝර්ජ් ගිහින් සමන් පිච්ච මල් කියලා දෙයක් කියන්න කටගද්දි මට සමා වෙන්න. මොකද්ද වගේ නම කිව්වේ කියලා මලර් ආයෙමත් අහනවා. නමත් ආපහු කියලා ජෝර්ජ් එකපාරම එළියට යන්නේ මේ ගමන ජෝර්ජ්ගේ හිතේ තිබ්බ බලාපොරොත්තු එහෙමම උදුරගත්ත නිසා. කියාගන්න බැරි වුණු හුඟක් දේවල් අද වෙද්දිත් ඒ හිත පුරා පිරීලා තිබුණා. පුංචි දරුවෙක්ට ආස කරපු දෙයක් නොලැබුණාම අඬන විදිහට ජෝර්ජ් මගදිගේම අඬනවා. ඒ මතක සේරම එක පෙළට ආපස්සට කැරකෙනවා. අරිව කෝල් එකකින් ටික කාලයකට පස්සේ ජෝර්ජ්ට කතා කරන්නේ මලර්ගේ විවාහයට ආරාධනා කරන්න. ජෝර්ජ් ඉන්න තත්ත්වය දන්න නිසා යාළුවෝ යාව නවත්තන්න හැදුවත් ඒ ආදරවන්තියව මනමාලියක් විදිහට දකින්න ජෝර්ජ් මේ අවාසනාවන්ත දවසට සහභාගී වෙනවා. අවුරුදු ගාණක් මේ විදිහට ජෝර්ජ්ගේ ජීවිතය ගෙවිලා 2014 වර්ෂයේ ජෝර්ජ්ගේ ජීවිත කතාව තමයි මේ. ජෝර්ජ් මේ විදිහට එයාගේ යටතේ ඉන්න පිරිසක් එක්ක කැෆේ එකක් ලස්සනට කරගෙන යනවා එයාගේ වෘත්තීය විදිහට. ඉතින් මෙතනදී ජෝර්ජ්ගේ අතින්ම රසට කේක් එහෙමත් හැදෙනවා. ජෝර්ජ් මෙතන වැඩ ලස්සනට මැනේජ් කරන්නේ ටිකක් සැර බොස් කෙනෙක් විදිහට. එක දවසක කැෆේ එක වහන වෙලාවක කෙල්ලෙක් එනවා කේක් එකක් ගන්න පුළුවන්ද කියාගෙන. "සෝරි අපි කැෆේ එක වහන්න යන්නේ" කියලා ජෝජෝ කියනවා. හැබැයි ජෝර්ජ් නම් ඒ උත්තරේට අකමැතියි වගේ. අනේ සර්ප්‍රයිස් පාටි එකකටයි කේක් එක ඕනේ. මේ වෙලාවේ කිසිම කඩයක් ඇරලා නැහැ. මේ විදිහට කිය අර කෙල්ල ජෝජෝ ළඟ බැගෑපත් වෙද්දි ජෝර්ජ් අහනවා මොන කේක් එකද ඕනේ කියලා. ඉතින් මේ කෙල්ල ඕනේ කිව්ව කේක් එකේ Happy 25th birthday අප්පු කියලා ලියලා දෙන්න කියලා මේ කෙල්ල කියනවා. ඉතින් ජෝර්ජ් මේක ලියලා ඉවර වෙද්දි අන්තිමේටම ප්‍රශ්නාර්ථ ලකුණකුත් දානවා. අනේ අප්පු කියන්නේ මගේ සහෝදරයා කියලා කෙල්ල කිව්වහම වැරදුනා නේද කියලා ජෝජෝ hina වෙනවා. ඉතින් මොනා කරන්නද? ආයෙමත් අලුත් කේක් එක්ක මේ දේ ලියලා ජෝර්ජ් මේ කෙල්ලගේ ඕඩර් එක සම්පූර්ණ කරලා දෙනවා. කෙල්ල යනකන් ඉඳලා ෂෝයි කෙල්ල නේද කියලා ජෝජෝ කියනවා. මොකෝ සෙට් කරලා දෙන්නද කියලා ජෝර්ජ් ඇහුවාම අයියෝ මට හරියන්නේ නැහැ. එයා ලොකු පවුලක කෙනෙක් වගේ. මම මේ සාමාන්‍ය සේවකයෙක් නේ කියලා ජෝජෝ හිත හදා ගන්නවා. ඊළඟ දවසේ ජස්ටින් කියන කොලෙජ් එකේ යාළුවා ජෝර්ජ්ට කෝල් එකක් ගන්නෙ එයාගේ වෙඩින් එකට එන්න කියන ආරාධනාව කරන්න. පරණ කොලෙජ් ජීවිතේ මතක් කරන ගමන් දැන් කොයි බං අර මලර් මිස් කියලා ජෝර්ජ්ට ඒ පරණ මතකය ආයෙමත් ජස්ටින් මතක් කරලා දෙනවා. ඒත් එක්කම මේන සෙනසුරාදා මෙයාලගේ බැච් පාටි එක තියෙනවා කියලා ජස්ටින් ඒ ගැනත් මතක් කරලම ඒ දවසට හොඳ ආතල් එකක් ගමු කියලා කෝල් එක කට් කරනවා. ඒත් එක්කම එක මොහොතකට ජෝර්ජ් ආයෙමත් යනවා මලර් මිස් ගැන කල්පනාවකට. පාටි වලට රෙදි ගන්න ජෝර්ජ් ගිහින් ඉන්නවා shopping කරන්න. මේ වෙලාවේදී මෙයාව අඳුරගෙන එයා ළඟට මේ ඇවිත් ඉන්නේ එදා රෑ කේක් ගන්න ආපු අර කෙල්ල. එදා උණ දේවලුත් ආයෙමත් මතක් මේ කෙල්ල එකපාරම කියනවා අපි අතර පරණ බැඳීමක් තියෙනවා කියලා. ඒ මොන කතාවක්ද කියලා හිතන ජෝර්ජ් මොකක්ද ඒ පරණ බැඳීම කියලා අහනවා. ඔන්න ඉතින් මේ කෙල්ල අනිත් පැත්තට ජෝර්ජ්ගෙන් අහනවා ඔයාට මතකද කාලයක් ඔයා පස්සෙන් ගියපු මේරිව කියලා. ජෝර්ජ් ඒ ගැන වැඩි විස්තරයක් කතා නොකර ඔව් එයාව දැකලා තියෙනවා වගේ මතකයි කියලා උත්තර දෙනවා. ආ එහෙමද? ඔයා යාගේ පස්සෙන් ගිය එක මං හොඳටම දන්නවා. එහෙම කියලා hina වෙන ගමන් මේරිත් එක්ක මාව දැකලම නැද්ද කියලාත් මේ කෙල්ල අහනවා. අනේ අපි කතා කරලත් තියෙනවනේ. මම සෙලින් කියලා මේ කෙල්ලයාව ජෝර්ජ්ට අඳුරනලා දෙනවා. ඉතින් මේ කෙල්ල තමයි ඒ කාලේ මේරිගේ අතේ එල්ලිලා ඉස්කෝලේ ගියපු කටකාරි කියලා ජෝර්ජ්ගේ මතකෙට එනවා. ඉතින් එදා රෑ පරක්කු වෙලා තිබ්බ නිසා මේ ගැන කතා කරේ නෑ කියලා වගේම සෙලින් අද ආවයාගේ මස්සිනාට ඇඳුමක් ගන්න නිසා ජෝර්ජ්ගෙන් එයා උදව් ඉල්ලනවා. ඔන්න ඉතින් බැච් පාටියක් එනවා. අර පරණ නසරානියෝ සෙට් එක ආයෙමත් එකතු වෙනවා. හොඳට බීලා කාලා ඉන්න අතරේ ප්‍රේමය ගැන උඹලගේ අදහස මොකද්ද කියලා ප්‍රශ්නයක් ජෝර්ජ් අහනවා. ඉතින් එකපාර ඔය මාතෘකාව ඇදලා ගත්තේ මොකද කියලා අහන කෝයා මූණේ හොර හිනාව බලපල්ලකෝ. මොකද්ද කාරණේ කියලා ආයෙමත් අහනවා. උඹලට මතකද මේරිව? එයා දැන් බැඳලා බබාලා දෙන්නෙකුත් ඉන්නවලු. ජෝර්ජ් එහෙම කියද්දි එකපාර ශම්භු මැදින් පැනලා ඇයි ආයෙමත් ඒකි අනියම් සම්බන්ධයක්වත්ද? ඒකට නම් ඉඩ දෙන්න බෑ කියලා කියනවා. අයියෝ නෑ බං. ඒ කාලේ මේරි එක්ක ඇවිදපු පුංචි කෙල්ලව මතකද? දැන් එයාට අවුරුදු 22ක් විතර ඇති කියලා ජෝර්ජ් සෙලින්ව මෙයාලට මතක් කරලා දෙනවා. 22යිද? මචං අවුරුදු 8ක් පරතරේ. කෝයා ඒ විදිහට කිව්වහම ෂම්භු ආයෙමත් මැදින් පැනලා කියනවා එයා දන්න දෙන්නෙක් ඉන්නවා අවුරුදු 12ක පරතරයක් තියෙන කියලා. හරි හරි ආදරේ කරපල්ලා කියන කෝයා මේ අලුත් විස්තර ගැන ජෝර්ජ්ගෙන් අහනවා. එයා අපේ කැෆේ එකට ආවා. දැක්ක ගමන් මට පොඩි විදුලියක් වැදුනා වගේ වුණා කියලා ජෝර්ජ් කතාව පටන් ගන්නවා. හරි මොනා වුණත් කමන්නේ විකාරණට නැතුව ගෙදෙට්ටම ගිහින් යෝජනා කරපන් කියලා පරණ අත්දැකීමුත් එක්ක කෝයා ජෝර්ජ්ට උපදෙසක් දෙනවා. සෙලින් ඊළඟ දවසකත් තවත් අලුත් කෙනෙක් එක්ක කැෆේ එකට ඇවිත් ඉන්නවා. ටික වෙලාවක් මේ කෙනා සෙලින් එක්ක කතා කරලා මං පස්සේ මැසේජ් කරන්නම් කියලා කලබලෙන් මෙතනින් යන්න යනවා. මූඩ් එකත් අවුල් කරන් සෙලින් තනියම ඉන්නකොට හායි කියන් ජෝර්ජ් ආව ගමන්ම ඔයා හිටියද? මම ඔයාව හෙව්වා කියලා
දෙන්නම ටිකක් කතාවකට පැටලෙනවා. ජෝර්ජ් මේ වෙලාවේදී ජෝජෝට කියලා කේක් එකකුත් ගෙන්න ගන්නවා. ඉතින් සෙලින් ජෝර්ජ්ගේ අතින්ම හදපු මේ කේක් එක රස විඳින විදිය ජෝර්ජ් හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒත් එක්කම සෙලින් ඔයා බැඳලා දැහුවාම නෑ කියන ජෝර්ජ් අහනවා ඇයි එහෙම එකපාර ඇහුවේ කියලා. නෑ ඉතින් ඔයා බඳින නෝනට රස කේක් කන්න පුළුවන් කියලා සෙලින් කියනවා. හිත පාලනයක් නැතිම තැන ජෝර්ජ් අහනවා මං ඔයාට විවාහ යෝජනාවක් අරන් ආවොත් මොකද හිතන්නේ කියලා. ලොකු සතුටකුත් නැතුව සෙලින් උත්තර දෙන්නේ මේ සඳුදා මගේ ගිවිස ගැනීම කියලා. ජෝර්ජ්ගේ ඒ බලාපොරොත්තුවත් බොඳ වෙද්දී ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි කියලා සෙලින් කිව්වහම ජෝර්ජ් මෙතනින් නැගිටලා යනවා. සෙලින් ඕඩර් කරපු කේක් එකත් අරගෙන මේ වෙලාවේ ජෝජෝ එනවා. සෙලින් එයාගෙන් පෑනක් ඉල්ලගෙන ලියුමක් ලියලා ඒක එයා අතට දෙනවා. රෑ වෙලා ජෝජෝ බලන්න පරණ යාළුවෝ දෙන්න එන නිසා ජෝජෝ අර ලියුම එයාලා අතට දෙනවා. මේ වෙද්දි ජෝර්ජ් හොඳටම බීලා ඉන්නේ. හැබැයි මේ යාළුවෝ දෙන්න ගේන බෝතලෙත් ඉවර වෙනකම්ම තුන්දෙනාත් එක්කම එකතු වෙලා හොඳට බොනවා. වෙරිමතේ ඉන්න ගමන් ශම්බු සින්දු හදලම කියනවා. ඔය කෙල්ලෝ එපා ප්‍රේමයත් අපිට එපා කිය මේ දවසේ මේ යාළුවෝ තුන්දෙනා ගත කරන අතරේදී සෙලින් ජෝර්ජ්ට ආයෙමත් කෝල් කරනවා. අද මගේ එන්ගේජ්මන්ට් එක උනත් මේක කරන්න ඕනෙන්ද නැද්ද කියලා මම අවුල් වෙලා ඉන්නේ. සෙලින් එහෙම කියද්දි ඇයි ඕවා මට කියන්නේ? ජෝර්ජ් එහෙම සැරවෙන ගමන් වෙන කෙනෙක්ගේ කෙල්ලෙක් එක්ක මට කතා කරන්න ඕනේ නෑ කියලා කෝල් එක කට් කරනවා. ඉතින් ජෝර්ජ්ව සනසන්න මේ යාළුවෝ ටික කරන්න පුළුවන් හැමදේම කරනවා. ජෝර්ජ්ගේ කිසිම ප්‍රතිචාරයක් නැති මේ කාලෙදී සෙලින්ගේ ගිවිස ගැනීමත් වෙනවා. හැමදේම අමතක කරලා ජීවත් වෙන්න ජෝර්ජ් මේ විදිහට උත්සාහ ගන්න කාලෙදී සෙලින් ආපහු කැෆේ එකට එනවා කේක් එකක් ගන්න. මේ දවසේදී ජෝර්ජ් අහනවා මේකේ මොනවද ලියන්න ඕනේ කියලා. සෙලින් මුකුත් එපා කිව්වහම ජෝර්ජ් අහනවා මහත්තයා හොඳින්ද කියලා. මොන මහත්තයාද කියලා අහන සෙලින් ගිවිස ගැනීම දවසේ වෙච්ච ලොකු සිදුවීමක් ජෝර්ජ්ට කියනවා. සෙලින්ගේ මනමාලයා වෙච්ච රොනී අහනවා ඔය මේකප් එක දාගත්තේ කොහෙන්ද කියලා. ත්‍රීසනන්දයි දැම්මේ කියලා සෙලින් උත්තර දෙනවා. ඔයා බොම්බේ ගිහින් තියනවද? එහෙ රෙඩ්ඩි ස්ට්‍රීට් එකේ ඉන්න බඩුවක් වගේ තමුසේ. මගේ පවුලයි යාළුවෝ ඉන්න තැන තමුසෙව මෙහෙම බලන්නත් කැතයි කියලා රොනී සෙලින්ගේ මූණටම කියනවා. ඉතින් වැරදි නොකරුව කෙල්ලෙක්ට ඒ වචන දරාගෙන ඉන්න තරම් උවමනාවක් නැති නිසාම සෙලින් මේ කතාවට තිත තියන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඉතින් සෙලින් කියනවා තවමත් රොනියාට කෝල් කර වද දෙනවා කියලා. ඒකට සාක්ෂියක් දරමින් මේ වෙලාවෙදිත් රොනියාට කෝල් එකක් ගන්නවා. ජෝර්ජ් අහනවා මං ඒ කෝල් එක ගන්නද කියලා. සෙලින් ඒකට අවස්ථාව දුන්නහම ජෝර්ජ් රොනීගෙන් අහනවා කසාද නැවතුණා නම් ඇයි ආයෙමත් එයාට වද දෙන්නේ කියලා. ඇයි තමුසයාගේ තාත්තද කියලා අහන රොනී ඒකිට ෆෝන් එක දීපම් පරයා කියලා නිදාගෙන හිටියේ මේ සිංහාව අවුස්ස ගන්නවා. පරණ විදිහටම ගැන්සියත් එක්කම ජෝර්ජ් යනවා රොනී මහත්තයා ළඟට. ඉතින් ඒ දෙන කනේ පාරත් එක්ක ජෝර්ජ් සෙලින් කියන මේ ඉරණම්කාරයෝ දෙන්නගේ වෙඩින් එකටයි දැන් අපි සහභාගී වෙන්නේ. වයස් පරතර කතාවලට වඩා මෙතනදි විශේෂ වෙන්නේ සෙලින්ගේ මූණේ අද තියෙන හිනාව. ඔය විදිහට මේ ලස්සන හමුවීම වෙද්දි ඒත් එක්කම අපි මේ කතාවේ හොඳම සිද්ධියක් තමයි මේ දකින්නේ. මේ ගැන්සියදා රොනීව හම්බෙන්න ගිහිල්ලා එයාට ගහලා ඉවරුණාට පස්සේ අපිට වැරදීමක් උනේ. අපි වෙන කෙනෙක් කියලා ඔයාව පටලගෙන කියලා සුබ නත්තලක් වේවා කියලා ආයරොනීගෙන් කරදරයක් නොවන විදිහටයි මේ සෙට් එක මේ ප්‍රශ්නේ විසඳලා තිබුණේ. ඉතින් යාළුවෝ ටික අදත් ජෝර්ජ් එක්ක ඉන්න නිසා එදා වගේම මේ දවසත් හරි ලස්සන දවසක් වෙනවා. කපල් එක ආදරේ හිතේ සතුටින් මේ විදිහට ඉන්න අතරදී ජෝර්ජ්ගේ ඇස් එක තැනක නතර වෙනවා. ඇසිපිය නොගහම ජෝර්ජ් බලාගෙන ඉන්නවා මලර් දිහා. සෙලින්ගේම කීමකට කෝයා තමයි මලර් මිස්ට මේ දවසට ආරාධනා කරලා තිබුණේ. ජෝර්ජ්ගේ මේ ලස්සන දවසට පරණ මතකත් අරන් ආව මලර්ට අරිවු කියන හිතේ තිබ්බ දේවල් එයාට කියන්න තිබුණනේ කියලා. මොකටද? එයා දැන් සතුටින් කියලා මලර් මේ විදිහට එයාගේ හිතේ තියෙන ආදරණීය බවින් මේ ජෝඩුවට ආශිර්වාද කරනවා. ලබා ගැනීමම ආදරය කියලා ඒත්තු නොගන්නුවාට ඒ ආදර කතාවත් හරි ලස්සනයි නේද? කෝයා ශම්බුට මෙහෙම කතාවක් කියනවා. මට නම් ෂුවර් එකක් තිබුණම බඳින්නෙම සෙලින්වමයි කියලා. එහෙම කියන ගමන් කෝයා ඒකට හේතුවක් කියනවා. උඹට මතකද සෙලින් ජෝජෝ අතේ උපු ලියුම? මං ඒක කියෙව්වා. ඒකත් මුගේ ලියවිලි වගේම වැරදි ගොඩයි. කෝයා ඒ විදිහට නවතිද්දි අම්මට සිරි එහෙමද? එහෙනම් මේ තමා ගැලපෙනම ජෝඩුව කියලා ඒත් එක්කම මුන්ගේ ළමයි කොයි වගේ වෙයිද කියලාත් හිතන ගමන් මේ ජෝඩුව මුකුත් නොදන්න ගානට අපේ අලුත් කපල් එකට හිනාවෙන් සංග්‍රහ කරනවා. සමනල්ලුත් එක්ක යන්න බැරි මල් එකතු කරන්නේ දෙවියෝ තමයි. සමනල්ලුත් එක්ක ඇවිදින මල් දෙවියෝ ආලට පිරිනැමුවා. සමනල්ලු තමයි ප්‍රේමයේ හැඟීම. සමනල්ලුන්ට මානසිකව පිස්සු. ප්‍රේමයටත් එහෙමයි. ඉතින් ඒ ආදර කතාව ඒ විදිහට පටන් ගද්දි මම මගේ කියවිල්ල අවසන් කරනවා. එතකම් මතක් කරනවා ආයෙමත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙනකන් ඔයාලගේ ආදරණීය අදහස් වලින් අපිට සංග්‍රහ කරන්න කියලා.